ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ටේබල් මැට් එකක් මසාගන්නේ කොහොමද කියලා. මේ දවස්වල නත්තලත් ළඟ ළඟම එන නිසා මම හිතුවා නත්තලට ගැලපෙන විදියට ටේබල් මැට් එකක් කරොත් හොඳයි කියලා. අපි දැන් බලමු ඒකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. අපි ඒ සඳහා අඟල් 8ක් පළල මේ පැත්තටත් අඟල් 8ක් ඒ කියන්නේ අඟල් 8 හරි 4 කොටුවක් කපා ගන්න ඕන. ඊට පස්සේ අපි එම ප්‍රමාණයටම ස්පොන්ජ් කොටසක් කපා ගන්න ඕන. අපිට රෙදි ඕන වෙනවා පොඩ්ඩක් ඝනකමට ඕන. ඔයගොල්ලෝ දන්නවා ටේබල් මැට් එකක් තිබ්බහම මේසේ රස්නෙට පිච්චිලා නොයන විදියට පොඩි ඝනකමක් තියෙන්න ඕන. අපි සාමාන්‍ය රෙදි කොටසක් ඒක මොන පාට වුණත් කමක් නැහැ. පරණ එකක් වුණත් කමක් නැහැ. අපි ඒ වගේ එක රෙදි කොටසක් කපා ගන්නවා. එතකොට ස්පොන්ජ් එකයි සාමාන්‍ය රෙදි කොටසයි. ඊට පස්සේ අපි ඝනකමක් එන්න ඕන නිසා මම මේ පරණ ඇඳුමකින් පොඩි රෙදි කොටසක් කපා ගත්තා ඝනකමට හිටින්න. ඊට පස්සේ මැට් එක ටේබල් මැට් එකේ යටට තද වර්ණයකින් අපි රෙදි කොටුවක් කපා ගත්තා. එතකොට අපිට තියෙනවා තද වර්ණයෙන් රෙදි කොටුවයි අර ඝනකමක් හිටින්න පරණ රෙදි වලින් රෙදි කොටු දෙකක් ගත්තා මම. දෙකයි සාමාන්‍ය රෙද්දකින් රෙදි කොටුවක් ගත්තා. ඒකත් මොන වර්ණය වුණත් අපිට කමක් නැහැ. ඊට පස්සේ ස්පොන්ජ් එකක් අරගත්තා. ඊට අමතරව අපිට ඕන කුඩා රෙදි පටි. රෙදි පටිය අඟල් 8ක් තියෙන්න ඕන. පළල අඟලක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන්න ඕන. අඟලට වඩා අඩු වුණාම මැහුවහම ගොඩක්ම හීන වෙනවා. ඒක නිසා පටි කොටස් තියෙන්න ඕන. අපි මේ රෙදි තියෙන විදියට මේ පටි අරගෙන තියෙනවා මම. අර නත්තල් පාටවලට ගැලපෙන විදියට අරගෙන තියෙනවා. ඊට අමතරව අපිට ඕන වෙනවා පයිපින් එකක් දාන්න ඕන වටේට ටේබල් මැට් එක වටේට. ඉතින් අඟල් 25ක් පමණ අපිට ටේබල් මැට් එක මහලා ඉවර වෙලා ඒක මැනගෙනත් මේ රෙදි කොටස කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අඟල් 25ක් පමණ අඟල් 1.5ක් පළල පයිපින් පටියක් කපා ගන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා මේක කර්ණාකාරව කපා ගන්න ඕන. ඒ කියන්නේ අර හරස් අතට කපා ගන්න ඕන. අපි දැන් බලමු මහන්නේ කොහොමද කියලා. අපි අර සාමාන්‍ය රෙදි කොටස ගතපු එකේ මම නොපිට පැත්ත තමයි ගන්නෙ. මොකද තද පැත්තට ගත්තොත් තනි පාට තුනී රෙද්දකින් මේ මෝස්තරේ පේන නිසා අපි ඒකේ නොපිට පැත්ත අරගන්නවා. අරගෙන අපි රෙදි කොටසක් රෙදි පටි කෑල්ලක් මෙන්න මෙහෙම එක උඩින් තියනවා. අපි කැමති විදියට වර්ණ ගලපලා තවත් රෙදි කොටසක් ඒක උඩින් තියලා අපේ දකුණු අත පැත්තේ දැන් අපේ අත් දෙක තිබ්බහම එක පිට එක තියලා තියෙන්නේ අපි දකුණු අත පැත්තෙන් අඟල් කාලක් මහගෙන යනවා. ඊට පස්සේ අපි මේ පැත්තට හරවනවා. දැන් පළවෙනි එක අපි ගත්තේ දෙකම එකට තියලා මහලා. ඒකට ගැලපෙන තුන්වෙනි පටිය මෙහිම දෙවෙනි පටිය උඩින් තියලා අර කලින් විදියටම අඟල් කාලක් මහගෙන යනවා. ඒකත් අපි මේ පැත්ත හරවනවා. හැම රෙදි කොටසක්ම අර අවසානයේ තියෙන රෙදි කොටස උඩින් තියලා තමයි අපි මහගෙන යන්නේ. ඊට පස්සේ අපි මේ වටේ මහ ගන්නවා. මේ තියෙන්නේ අපි දැන් මසාගත් රෙදි කොටස 8යි 8 මැහිලා ඉවර වුණාම. දැන් ඔයාලට පේනවා අපිට මේ විදියටම මේකට ස්පොන්ජ් තියලා මේ විදියටම ටේබල් මැට් එක හදාගන්න පුළුවන්. නමුත් මම ඔයාලට කියලා දෙනවා මේ කොටු ඩිසයින් එකේ වෙනත් ඩිසයින් එකක් කරගන්නේ කොහොමද කියලා. අපි මේ අලුතින් හදාගන්න ඩිසයින් එක පිළියෙල කරගන්න අපිට තව රෙදි කොටසක් ඕන වෙනවා ඒ විදියටම මාගතපු. අපි මේ දෙක සම්බන්ධ කරලා තමයි මේ අලුතෙන්ම හදාගන්න
මෝස්තරය නිර්මාණය කරගන්න. අපි හදාගත්ත කොටුව මෙහෙම ත්‍රිකෝණාකාරව නවා ගන්නවා. මෙහෙම. නවලා අපි කපන්න ඕන එක. මේ කර්ණාකාර අතට කපා ගන්න ඕන. අනිත් රෙදි කොටසත් ඒ විදියටම කර්ණාකාරව නවලා ත්‍රිකෝණාකාරව මේ ත්‍රිකෝණ දෙකක්නේ. දැන් කොටස් 4ක් තියෙනවා. අපි ත්‍රිකෝණාකාරව කපාගතපු කොටස් මෙන්න මේ වගේ කොළයක දාර තියෙන විදියට මේ විදියට තියාගන්නවා. කොටස් දෙකම මේ හරි පිට තියලා මැදින් මසාගෙන යනවා. නැවතත් හරි 4 කොටුවක් තමයි ආවේ. ඔයාලට පේනවා මේ හරි 4 කොටුවක්. නමුත් ඒක ඇතුළේ තියෙන මෝස්තරේ කලින් මෝස්තරයට වඩා වෙනස් වෙලා ඔයාලට පේනවා. අපිට මේ මෝස්තරේ තමයි ගන්න ඕන වෙලා තිබුණේ. ඒක ගන්න තමයි අපිට මම ඔයාලට නැවතත් අනිත් කොටස අරගෙනත් කියලා දෙන්නම්. හරි පිට තියලා රෙදි කොටස් දෙක මේ විදියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි අපේ කඩදාසිය අරගෙන අර බ්ලොක් එක හදාගතපු කඩදාසිය අරගෙන ඒක ඇතුළේ මෙහෙම කර්ණාකාරම නවලා ඒකත් ත්‍රිකෝණ දෙකක් වෙන්න නවලා අපි ඇඳ ගන්න ඕන. ඒක නම් ඔයාලගේ හැකියාව අනුව තමයි කොලයක හැඩයට මේක ඇඳ ගන්න ඕන. ඊට පස්සේ අපි ඒක කපලා දානවා. අපි දැන් අර දෙකට නවාගත්ත කඩදාසි කොලෙන් මේ අපි හදාගත්ත කොටුවට ගැලපෙන විදියට කොලයක් ආකාරයට කපා ගන්න ඕන. මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට ඕන නම් මේක පින් ගහලා කපලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි වටේ කපලා දානවා. වැඩියෙන් තියෙන කොටස අපි මේ ළඟට අර තද වර්ණයෙන් කපාගතපු කොටුව යටටම තියලා ඊට උඩින් ඝනකමට හිටින්න අවශ්‍ය රෙදි කොටස් දෙක තියලා ඊට උඩින් ස්පොන්ජ් එක තියලා මේක පැඩින් ගන්නත් පුළුවන්. අපි හදාගතපු රූපය මෙහෙම තියෙනවා. එතකොට හොඳ ඝනකමක් තියෙනවා. ඊට පස්සේ අපි මේක නැවත අපිට පින් කරගන්නත් පුළුවන්. වටේට මහගෙන යනවා. අපි මහගත්තට පස්සේ වටේ කපලා දානවා. ඊට පස්සේ අපි පයිපින් එක අල්ලගන්නයි අවශ්‍ය. අපි පයිපින් එක නොපිට ඉඳන් හරි පැත්තටයි මහන්නේ. සමහරු හරි පැත්තේ ඉඳලා නොපිට පැත්තටත් මහනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නේ නොපිට පැත්තේ ඉඳලා හරි පැත්තට මහනවා. අපි පොඩ්ඩක් මෙතනින් නවලා මේ කර්ණාකාර පටිය වටේට මේ පටිය අල්ලගෙන යනවා. අපි මේක හරි පැත්තට හරවනවා. ඊට පස්සේ ඒක එක්වරක් නවලා මේ මැහුම අර මම කලින් මහපු මැහුම් පාරවල් නොපෙනෙන්න මේක රවුමට තියාගෙන යනවා. සමහර වෙලාවට මේ මැහුම් වාසි ටිකක් වැඩිපුර තියෙන තැන් තියෙනවා නම් ඒ ටික අපි කපලා දාන්න ඕනේ. දැන් අපි පයිපින් එක හරි පැත්තට නවලා මහගෙන යනවා. මෙතන තුඩ පොඩක් නවලා ඒක ලස්සනට හදලා ගන්න ඕන. අපි අතින් ඒක කරන්න ඕන.
මේ තියෙන්නේ ටේබල් මැට් එක. මේ තියෙන්නේ මසා නිම කරගත්ත ටේබල් මැට් එක. මේ තියෙන්නේ අපිට ඒකත් එක්කම හැදුණු අනිත් ටේබල් මැට් එක. ඒකටත් අර කලින් විදියටම පැඩින් තියලා ඝනකම වෙන්න අවශ්‍ය රෙදි කොටස් තියලා වටේ මහලා ගන්න ඕන. ඔයාලා දන්නවා අපේ මේසෙට පුටු 6ක් තියෙනවා. ගොඩාක් හැම ගෙදරකම වගේ කෑම මේසෙට පුටු 6ක් තියෙනවා. ඒක නිසා අපි මේවා පිඟන් තියන්න 6ක් හදා ගන්න ඕන. ඒක නිසා තව 4ක් මේකට හදා ගන්න ඕනේ සෙට් එකක් වෙන්න. මේ තියෙන්නේ දැන් අපි මහලා නිම කරගත්තු ටේබල් මැට් එක. ඒ වගේම පොඩි ටේබල් මැට් දෙකක් මම ඒවා වීදුරු තියන්න හදලා තියෙන්නේ. මේකේ කරදීසි වගේ තියන්න පුළුවන්. ඔයාලා දන්නවා අපි කෑම මේසයක් හදනකොට දීසිය බත් දීසිය තියන්න ඕන. පිඟන් 6ට 6ක් ඕන. ඊට පස්සේ කරදීසි අපි සාමාන්‍යයෙන් 6 තමයි හදන්නේ. ඉතින් ඔයාලගේ මේසේ ප්‍රමාණයට මේවා ලොකු කරගන්න පුළුවන්. මේ පිඟන් වලට ගන්නව නම් අපි දැන් මේ පුංචි එක අරගෙන තියෙන්නේ 6යි 6 කොටුවකින්. අඟල් 6යි 6 කොටුවකින් තමයි අපි පුංචි ඒවා මහලා තියෙන්නේ. එතකොට අපි මේ දැන් මම ඔයාලට කියලා දුන්නේ 8යි 8. ඒ කියන්නේ අඟල් 8යි 8ක් තියෙන හරි 4 කොටුවකින් තමයි දැන් අපි මහපු එක මැහුවේ. අපිට ඊට වඩා ටිකක් ලොකුවට එකක් ඕන නම් අපිට පුළුවන් අඟල් 10යි 10 කොටුවක් අරගෙන අර කලින් විදියටම රෙදිපටි තියලා මහලා ඒක දෙකට කපලා ඒ වගේම තවත් කොටුවක් කපලා ඒ ක්‍රමයටම හදාගන්න පුළුවන්. අපි නැවතත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලාට සුබ දවසක්.